ලිප නිමිලා කියලා කියන්නේ මම. ඔන්න ඕවා තමයි නිර්මාණයක අපි හොයා ගන්න ඕන දේවල්. ඒ නිර්මාණයේ ඔතන ලිප නිමෙනවා කියලා කියන්නේ දැන් මේ දෙන්නට ආදායම් මාර්ගයක් තියෙනවද පුතේ? පුතා ළඟ නෑ. පුතා ළඟ නෑනේ. එතකොට පුතා ළඟ නැත්තම් මේ දෙන්නගේ ජීවිතේ ගලාගෙන යන්නේ කොහොමද? මේගොල්ලන්ගේ ආහාර සැපයීම කොහොමද? කන්නේ බොන්නේ කොහොමද මේවා? එක දෙයක් තිබුණා පුතේ. එයා හිරමනේ උඩ ඉඳ ගන්නවා කියලා කියන්නේ හිරමනේ කියන්නේ පොල් ගන්න ගන්න එකනේ. එතකොට gedara පොල් ගාන හිරමනේ උඩ ඉඳ ගන්නවා කියලා කියන්නේ හොද්දට කිරි නෑ කියන එකනේ. හොද්දට කිරි නෑ කියන්නේ. ඒ කියන්නේ හොද්දට කිරි නෑ කියලා කියන්නේ හොද්ද රස නෑ කියන එකනේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කුසට රස ආහාරයක් වැටෙන්නේ නෑ පුතේ. මේගොල්ලන්ගේ කුසට රස ආහාරයක් වැටෙන්නේ නෑ. එතකොට එතන හිරමනේ සංකේතයක්. නිමුණු ලිප සංකේතයක්. ඒ නිමුණු ලිප සංකේතය වෙන්නේ මේ ලිපේ ඉදෙන්න ගිනි පෙල්ලක් දැල් වෙන්න, ගිනි ගොඩක් ගැහෙන්න, අලු ටිකක් ඇති වෙන්න ඒ ලිපේ ඉදෙන්න දෙයක් තියෙන්න ඕන. ඒ ලිපේ ඉදෙන්න දෙයක් තියෙනවා. එතකොට ඒ ලිපේ ඉදෙන්න දේ නම් බතනේ. එහෙනම් ඒ බත අහිමි කියන එක කියන්නේ දැන් ඔවුන්ගේ ආර්ථිකයට ක්‍රමානුකූල තට්ටු වීමක් සිද්ධ වෙනවා. ඒකට හේතුව මම කියන්නේ පිංචි මහයියට සහ රංකිරාට හේන් ගොවිතැන් දැන් කරගන්න බෑ. පොළග කාලා මාස 6ක් 7ක් 8ක් වෙනවද? පුතා ඇවිල්ලා ප්‍රතිකාර කරලා ගියා. හැබැයි පුතා මෙතනින් එහාට තාත්තගේ අසනීපය පිළිබඳ හරියට නොදන්නවා වුණත් තාත්තගේ ආර්ථික වටපිටාව දැන් මේ වෙනකොට ඇත්තටම පුතා දන්නවා. එතකොට මේ පුතාටත් සල්ලි තිබුණේ නැහැ. මේ පුතාටත් සල්ලි නොතිබීම තුල මෙයා කොළඹ හිටියට මෙයා කෙටි කතා කරුවෙක්, මෙයා කවියෙක්, මෙයා නාට්‍යකරුවෙක්, මෙයා පුළුල්ව කිව්වොත් කෙටියෙන් කිව්වොත් සහ පුළුල්ව කිව්වොත් කෙටිත් නෑ පුළුලුත් නෑ මේ දෙකෙන්ම කිව්වොත් මෙයා සාහිත්‍ය නිර්මාණ කරුවෙක්. සාහිත්‍ය නිර්මාණ කරුවෙක් කියලා කියන්නේ අද වගේ නෙමෙයි. එදා සාහිත්‍ය නිර්මාණ කරුවෝ හිඟන්න. හරිද? නවකතා කරුවෝ කෙටි කතා කරුවෝ කියවුවාම සමාජයේ ඔවුන් ගෞරවයට පාත්‍ර වෙච්ච ඔවුන්ට සමාජ වරප්‍රසාද හිමි වෙච්ච අය. නමුත් ආර්ථික වටපිටාව ගත්තොත් ඔවුන් ඇත්තටම අද තරම් ශක්තිමත් නැහැ. වර්තමානයේ දිහා බලනකොට ඒ ආර්ථිකත්වයෙන් ශක්තිමත් නොවිච්ච කලාකරුවෝ ගොඩක් අපේ රටේ ඉන්නවා. අපේ රටේ ඉන්නවා. එතකොට මේ තාත්තට හිටිය හරක් පට්ටියේ එළ හරක් මී හරක් හිටියා. දැන් මම මේ කියන්නේ එතනින් එහාට දුවන කෙටි කතාවේ ලක්ෂණ ටික. එතකොට මේ ලිප අරගෙන කිව්වේ හිරමනේ අරගෙන මම මේ කියන්නේ ඔයාට මේ gedara ඉදෙන්න බතක් නැහැ. ඉදෙන්න බතක් නැහැ. කන්න දෙයක් නැහැ. ප්‍රමාණිකූලව මෙයාගේ කුස රැකින එක දැන් වලකිනවා. ඒකට හේතුව මීහරක් ගාලේ හිටපු මීහරක් ටික විකුණලා තමයි මේ තාත්තට ප්‍රතිකාර කරන්නේ. එළහරක් ගාලේ එළහරක් ටික විකුණලා තමයි මේ තාත්තට ප්‍රතිකාර කරන්නේ. ඒයින් ලැබුණු මුදලක් තියාගෙන තමයි මේ දෙන්නා ජීවත් වෙන්නේ. ඒ මුදලක් දැන් ක්‍රමානුකූලව දෙන්නා වයසට යන්න මොකද වෙන්නේ? වියදම් වේගනේ යනවා. ඒ කතාව නොකිය කතුවරයා අපිට කියනවා.